ඉතින් ආයිබෝවන් අද කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ පළවෙනි මහා පරිමාණ ජලවිදුලි බලාගාරය ගැන. ලක්ෂපාන කැල්ලිගගේ අතුගංගාවක් වෙච්ච මස්කෙලිය ඔය මූලික කරගෙන මේ විදුලි බලාගාරය නිර්මාණය කරලා තියෙනවා. 1940 බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදී නිර්මාණ කටයුතු ඇරඹුණත් දෙවන ලෝක යුද්ධයේ ආරම්භය මෙහි පළමු බාධක බවට පත්වෙනවා. ලෝක යුද්ධයේ අවසානයත් එක්කම ඒ කියන්නේ 1945 දී නැවත වතාවක් ශ්‍රී ලංකා රාජ්‍ය විදුලි ආයතන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ යටතේ ඉන්දියානු සමාගමක් වෙච්ච හින්දුස්තාන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි නැත්නම් HCC එකට ඉදිරි වැඩ කටයුතු බාර දෙනවා. HCC එකට මේක ලේසි පාසු කාර්යයක් වෙන්නේ නැහැ. ඔවුන්ට ව්‍යාපෘතිය එක්ක විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බරපතල සිදුවීම සිද්ධ වෙන්නේ 1946 දී. උමං මාර්ගයේ බිඳවැටීමක් නිසා සේවකයන් 21 දෙනෙක් මරණයට පත් වෙනවා. මේ සිදුවීම ප්‍රදේශවාසීන්ට විශාල කම්පනයක් ගෙන දෙනවා. ඒ නිසාම විශ්වාසයක් ගොඩනගෙනවා මේක දේවකෝපයක් නිසා සිදුවෙන සිදුවීමක් බවට. මොකද මේ ශ්‍රීපාද අඩවිය සමන් දෙවියන් විසින් ආරක්ෂා කරන නිසා. මෙතනදී නවීන තාක්ෂණයයි ගැඹුරු සංස්කෘතික විශ්වාසයයි කියන එක කෙලින්ම එකිනෙකට ගැටෙනවා. මෙහි ප්‍රතිඵලය වෙන්නේ HCC සමාගම ව්‍යාපෘතිය මග නතර කරලා රටින් පිට වෙලා යන එක. ඊට පස්සේ 1948 දී ලංකාවට නිදහස් හම්බෙනවා. ඩොන් ස්ටෙපන් සේනානායක එහෙම නැත්නම් අපි දන්න DS සේනානායක මහත්තයා අගමැති ධූරයට පත් වෙනවා. මේ ආණ්ඩුවේ වැඩ සහ නිවාස කටයුතු අමාත්‍ය ධූරය ලැබෙන්නේ සර් ජෝන් කොතලාවලයන්ට. එහෙම නැත්නම් යකාගේ ඇමතිට. කොතලාවලයන්ගේ අධීක්ෂණ යටතේ නැවත ව්‍යාපෘතිය ආරම්භ කරන්න උත්සාහ කරත් පැරණි ගැටලුවම නැවත උඩුදුවන්න පටන් ගන්නවා. ප්‍රදේශ වාසීන්ගේ වගේම සේවකයන්ගේ එකහෙලා තීරණය වෙන්නේ ව්‍යාපෘතිය ආරම්භනවා නම් අනිවාර්යයෙන්ම සමන් දෙවියන්ගෙන් අවසර ගන්න ඕනි කියන එක. සර් ජෝන් කොතලාවල කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට යකාගේ ඇමති කියන අනුවර්ත නාමයෙන්වත් ලොකු හේතුවක් තිබිලා තියෙනවා. මොකද තරාතිරමක් නැතුව කාට වුණත් කියන්න තියෙන දේ බූනටම කියන පුරුද්දක් ඔහුට තිබිලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේදී අමාත්‍යවරයා ප්‍රායෝගික තීරණයක් ගන්නවා. ඔහු කැමති වෙනවලු සමන් දෙවියන්ගෙන් අවසර ගන්න. ඉතින් ඒ වෙනුවෙන් මස්කෙලිය පිහිටලා තියෙන ශ්‍රී සුධර්මාරාම විහාරයේදී විශාල පහන් පූජාවක් වගේම දේව කණ්ඩලව්වක් සූදානම් වෙනවා. පූජාව අතරතුරේදී සියල්ලන්ව මවිතයට පත් කරමින් අමාත්‍යවරයා ස්වාමින් වහන්සේට ලිපියක් බාර දෙනවා. සමන් දෙවියන්ට බාර දෙන්න කියලා. මේ ලියුමේ පොරොන්දුවක් වෙලා තියෙනවලු මේ ව්‍යාපෘතිය සාර්ථකව නිම වුණොත් සමන් දේවාලයට වගේම ශ්‍රීපාද මාර්ගයටත් ආලෝකය ලබා දෙන්න. හැබැයි ජනතාවගේ ආධාර ඇතුව. ලිපි අවසානයේ ඔහුගේ නිල මුද්‍රාව තියන්නත් අමතක කරලා නැහැ. මේ විදිහට නැවත වතාවක් ආරම්භ වුණු ලක්ෂපානේ වැඩ කටයුතු වසර දෙකක් වගේ කෙටි කාලයකින්, ඒ කියන්නේ 1950 වෙනකොට සාර්ථකව නිම වෙනවා. ඊට පස්සේ තමන්ගේ පොරොන්දු ඉටු කරන්නත් කොතලාවල මහත්තයා අමතක කරලා නැහැ. සමන් දේවාලයට වගේම ශ්‍රීපාද මාර්ගයටත් ආලෝකය ලබා දුන්නයින් පස්සේ සමරු පරකයක් හැටියට අද අපි දකින ශ්‍රීපාද මකර තොරණක් නිර්මාණය කරනවා. මේ යුගයේ වෙනකොට කවිකුල සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. යම් කිසි දෙයක් සමාජගත කරන්න ඒ කට්ටිය පාවිච්චි කරලා තියෙන්නේ කවිකුල. සර් ජෝන් කොතලාවලටත් කවිකුල ලියවිලා තියෙනවා. හැබැයි හොඳ පැත්තට නෙමෙයි. මොහුට වැඩියෙන්ම පහර දීලා තියෙන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ. යකාගේ ඇමතිනේ. ඒක වෙන්නේ නැති කාරණේ. ඉතින් මේ ව්‍යාපෘතිය අවසානයේදී කොතලාවලයන් මහින්ද හාමුදුරුවන්ට ආරාධනා කරනවලු ශ්‍රීපාදය වෙනුවෙන් කවිකොලයක් නිර්මාණය කරන්න කියලා. ඊට පස්සේ GS ප්‍රනාන්දු දිවයින පුවත්පතේ කාටු නිර්මාණ ශිල්පියා. මොහුත් කොතලාවල මහත්තයාට අපහාසයට උපහාසයට බොහෝ කාටුන් චිත්‍ර ඇඳපු කෙනෙක්. ඉතින් මේකටත් උත්තරයක් දෙන්න හිතපු අමාත්‍යවරයා මේ තොරණේ චිත්‍ර නිර්මාණ සඳහා වැඩ බාර දෙන්නේ GS ප්‍රනාන්දුටමයි. මේ ගැන පුදුම වෙන GS ඇවිත් අහනවලු සර් ඇයි මට මේ වැඩේ බාර දුන්නේ කියලා. එදා සර් ජෝන් කොතලාවලයන් උත්තර දෙන්නේ GS උඹ නැත්තම් මිනිස්සු මම මේ කරපු වැඩේ ගැන දන්නේ නැහැ. ඉතින් උඹව අමතක කරලා කොහොමද කියන එක. ඉතින් මේ විදිහට තමයි යකාගේ ඇමති ලක්ෂපාන ව්‍යාපෘතියට එකතු වෙන්නේ. වීඩියෝ එක සම්පූර්ණ බැලුවා නම් දැනුමට යමක් එකතු කරගන්න ඇති කියන එක මගේ විශ්වාසය. ඔය අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.